ආයිබෝවන් 2026 කාන්තා ටීටීන්ඩ ලෝක කුසලානේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කඩපු මූලික වටේ අවසන් තරඟයේ ස්කොට්ලන්තයේ පරද්දලා කඩලු 3ක සුපිරි ජයක් ලබන්න අපේ සිංහ දේනුවන් සමත් වුණා. මේ ජයග්‍රහණයත් එක්ක ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලානයක තරඟ 3ක් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාවට හැකි වුණා. ඉතින් හැමෝටම තියෙන දැන් ලොකු ප්‍රශ්නය තමයි තරඟ 3ක් දිනලත් ලංකාවට තවමත් සෙමි ෆයිනල් යන්න පුළුවන්ද කියන එක. කොහොමද ඒ කණ්ඩායම අවස්ථාව හැදෙන්නේ? අද අපි කතා කරන්නේ ඒ ගැනයි. මීට සුළු මොහොතකට පෙර අවසන් වුණු ස්කොට්ලන්ත ශ්‍රී ලංකා තරඟයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවැත්වුම අතර මේ තරඟයේදී මුලින්ම පන්දුර පහර දුන් ස්කොට්ලන්ත පන්දුර 20කදී කඩලු 6කට ලකුණු 151ක් ලබා ගත්තා. ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට නායිකා චමඩි අතපත් වූ අන්දු 16කින් ලකුණු 33ක් ගහලා සුපිරි ආරම්භයක් දුන්නා. මැදපෙළ බිඳ වැටීම නිසා ලකුණු 118කට අඩලු 6ක් වැටිලා ලංකාව ලොකු කිඩනයකට ලක් වුණා. හැබැයි නිලැක්ස් ද සිල්වා ලකුණු 21ක් ලබාගෙන ඉනිම පාලනය කරද්දී අවසාන පන්දුවාරේ පස්වෙනි පන්දුවේදී සුගන්තිකා කුමාරි ගහපු සුපිරි හත්ලේ පහරින් අන්දුවර 19යි අන්දු 5කදී කඩලු 7ක් විතරක් වැටි අපේ කෙල්ලෝ තරඟේ ජයග්‍රහණය කළා. දැන් අපි බලමු ගෲප් B හි පෙසත ලකුණු සටහන. දැනට එංගලන්තය තරඟ 4ම දිනලා ලකුණු 8ක් එක්ක පළවෙනි තැන ඉන්නවා. බටහිර ඉන්දිය ගොඩවුවන් තරඟ 4කින් ජයග්‍රහණ 3ක් ලබාගෙන ලකුණු 6ක් සහ ධනසුත්ත ලකුණු වේගයක් එක්ක දෙවෙනි තැන ඉන්නවා. ශ්‍රී ලංකාව තරඟ 5ම ක්‍රීඩා කරලා ජයග්‍රහණ 3ක් සහ පරාජයන් 2ක් එක්ක ලකුණු 6ක් ලබාගෙන තුන්වෙනි ස්ථානයේ ඉන්නේ ඍණ ලකුණු වේගයක් සහිතවයි. එහෙනම් ශ්‍රී ලංකාවට සෙමි යන්න තවමත් ගණිතේම වශයෙන් සුළු අවස්ථාවක් තියෙන්නේ කොහොමද? ඒකට මේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනි. 1. එංගලන්තය විසින් නවසීලන්තය අනිවාර්යයෙන්ම පරත්තන්න ඕනි. 2. දුර්වල අයර්ලන්ත කණ්ඩායම විසින් තැවින්දි කුදෙව් කණ්ඩායම දෙවන්ස් පරාජයකට ලක් කරන්න ඕනි. කුදෙව්වන්ගේ නෙට් ෆන් රේට් එක ලංකාවට වඩා ඍණ වෙන්න නම් අයර්ලන්තයේ මුයින් ගහලා ලකුණු 160ක් ගත්තොත් කුදෙව්වන් ලකුණු 70කට 80කට වගේ සීමා කරලා ලකුණු 80ක විතර දෙවන්ත දෙයක් අයර්ලන්තය ලබා ගන්න ඕනි. එහෙම නැත්තම් කුදෙව්වන් ලකුණු 100කට විතර සීමා කරලා අයර්ලන්තය පන්දුවර 8කින් විතර ඒක චේස් කරන්න ඕනි. කාන්තා ක්‍රිකට් ගැන දන්න අය දන්නවා අයර්ලන්තය වගේ කණ්ඩායමකින් කුදෙව්වන්ට නිම් පෙහැර කෙල්ල වෙන්න තියෙන ඉඩකඩ ප්‍රායෝගිකවයි තාමත් අවමයි කියලා. කුදෙව්වන් ඉතිරි තරඟය දිනපු ගම ශ්‍රී ලංකාව නිල වශයෙන් ලෝක කුසලාමි ඉපතට යනවා. කොහොම වුණත් සෙමි ෆයිනල් යන්න බැරි වුණත් මේ ලෝක කුසලාමි ශ්‍රී ලංකාවේ කෙල්ලෝ දක්වපු දක්ෂතාවය ඇත්තටම ආගේ කරන්න ඕනි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? අයර්ලන්තයේ කුදෙව්වන් පරද්දලා ලංකාවට ලොකු හාස්කමකින් සෙමි යන්න පාර හදලා දෙයිද? ඕලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අලුත්ම ක්‍රීඩා තුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.